Hangul Academy, inspiring your future. 여러분 안녕하세요. අද වීඩියෝ එකකින් කතා කරන්නේ මෙන්න මේ වචන තුන ගැන. 방금, 지금, 이제. ඔයා මේ වෙද්දී මේ වචන තුනේම තේරුම දන්නවා. 방금, 지금, 이제. 방금 කියලා කියන්නේ දැන් කියන තේරුම. 지금 කියලා කියන්නේ දැන් කියන තේරුම. 이제 කියලා කියන්නේ දැන් කියන තේරුම. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. අන්නේ වෙනස අද අපි කතා කරමු. හරි මම මුලින්ම ගන්නම් මෙතනදී මෙන්න මේ 지금 කියන එක 지금 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 කියලා කියන්නේ දැන් අපිට මෙන්න මේ වචන තුන කාල ભેද තුනකට දාන්න පුළුවන් 지금 කියන එකට අපි ගත්තොත් එහෙම කෝ ශිප් කෝ ඉත්තා නැත්තම් කෝ ඔක්තා මෙන්න මේ මුල් බොප් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කෝයිත්තා කෝප්තා කියලා කියන්නේ මොනවා හරි දෙයක් කරමින් ඉන්නවා. හගෝ ඉස්සොයා. 저는 공부하고 있어요. 저는 지금 공부하고 있어요. 지금 한국어를 공부하고 있어요. මෙන්න මේ විදිහට අපි ගමු වාක්‍යයක් මෙතනින්. 지금 한국 지금 한국 연화를 보고 있어요. මේක කියනවා 지금 දැන් 한국 연화를 보고 있어요. ඒ කියන්නේ මෙන්න මේ 지금 කියන එක අපිට වර්තමාන කාලයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වර්තමාන කාලයෙන් ඔයා දැන් මොනවා හරි දෙයක් කරමින් ඉන්නවා. වර්තමාන කාලයෙන් ඔයා මොනවා හරි දෙයකට දැන් කියලා පාවිච්චි කරනකොට මෙන්න මේ 지금 කියන එක ඔයාට භාවිතා කරන්න පුළුවන්. එතනදී වාක්‍ය අවසානය වෙන්න ඕනේ වර්තමාන කාලයේ වාක්‍ය ආඛ්‍යාතයක්. එහෙම නැත්නම් වර්තමාන කාලයක් වෙන්න ඕනේ අවසානය. එහෙනම් 지금 කියලා කියන්නේ දැන් කියන එක වර්තමාන කාලෙන් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඉජේ කියන එක. ඉජේ කියන එකෙත් අපි ගමු උදාහරණයක්. ඉජේ අපි උඩින් ගත්ත වාක්‍යෙම ගමු. 한국 연화를 볼 거예요. එහෙනම් අපිට මේ ඉජේ කියන එක ෆියුචර් එහෙම නැත්නම් අනාගතයේ දැන් ඔයා මොනවා හරි දෙයක් කරන්න පටන්ගෙන ඒක දිගටම කරගෙන යනවා නම් අනාගතයේ දක්වා කරගෙන යනවා නම් ඔයාට මෙන්න මේ ඉජේ කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉජේ 한국 연화를 볼 거예요. එතකොට මතක තියාගන්න මෙන්න මේ ඉජේ කියන එක ආවම වාක්‍ය අවසන් කරන්නේ ෆියුචර් වලින් අනාගතයෙන් එහෙමනම් ඉජේ කියලා කියන්නේ දැන් කියන එක. එතකොට මේක භාවිතා කරන අවස්ථාව වෙනස් වෙනවා. 지금 කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්තමාන කාලෙන්. ඉජේ කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අනාගත කාලෙන්. ඊට පස්සේ පංගම් කියන එක ගත්තම අපිට ඉතුරුලා තියෙන දැන් අතීත කාලේ. ඒ කියන්නේ මේ පංගම් කියන එක ඔයා මොනවා හරි ක්‍රියාවක් මොහොතකට පෙර ටිකකට කලින් මොනවා හරි දෙයක් පටන් ගන්න එක සිද්ධ වෙනවා නම් මෙන්න මේ පංගම් කියන එක ඔයාට ගන්න පුළුවන්. අපි ඒකටත් ගමු අර ඉස්සලා ගත්ත වාක්‍යම පංගම් 한국 연화를 한국 연화를 봤어요. 방금 한국 연화를 봤어요. ඒ කියන්නේ මේ ටිකකට කලින් දැන් කියන එකම තමයි මේ ටිකකට කලින් කොරියන් ෆිල්ම් එකක් බැලුවා. අන්න ඒ වගේ පංගම් කියන එක આવොත් අපි මේක past tense වලින් අවසන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ වාක්‍ය මේ වචන තුනේ වෙනස. පංගම්, 지금, 이제 වචන තුනම දැන් කියන තේරුම අපිට ගන්න පුළුවන්. නමුත් මේක ඇතුළාන්තයේ පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි අපි දැන් මේ ඉගෙන ගත්තේ. එතකොට මේ 지금 කියන එක සහ 이제 කියන එක අපිට පොඩ්ඩක් සමානයි කියලා කතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ 지금 කියන එක දැන් සිද්ධ වෙන. ඒ කියන්නේ මේ දැන් සිද්ධ වෙන දෙයක් ගැනනේ. එතකොට ඉජේ කියන එක දැන් පටන් ගන්න එක ඉස්සරහට කරගෙන යන අනාගතයේ දක්වා කරගෙන යනවා. එතකොට මේ දෙක පොඩි සමානතාවයකුත් තියෙනවා. නමුත් අර කාල ભેදේ වෙනසක් තියෙනවා වර්තමාන කාලය සහ අනාගතේ. පංගම් කියන එක ගත්තොත් ඔයා ටිකකට කලින් මොහොතකට කලින් ඒක පටන්ගෙන සිද්ධ කරලා එතනදී ඔයාට පංගම් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පංගම්, 지금, 이제 කියන එකේ වෙනස මම හිතනවා පැහැදිලි ඇති කියලා. අපිට වාක්‍යයක යොදනකොට ඔන්න ඔය අවබෝධය ඔළුවේ තියාගෙන අවබෝධය මතක තියාගෙන අපිට පුළුවන් භාවිතා කරන්න.